අපි දන්නවා මේ ගොඩක් අය මනමේ කතාව සහ චුල්ලදනුත්තර ජාතකේ පටල ගන්න තැන් අපි අනන්තවත් දැකලා තියෙනවා. දැන් පහුගිය කාලේ දවසක් මට මතකයි ලංකාවේ ටැබ්ලොයිඩ් පත්තරයක එක්තරා ලිපියක් ලියපු තරුණ ලේඛිකාවකට මම පෞද්ගලිකවත් කතා කරා. ඇය එක තැනක ලියලා තිබුණා මනමේ කුමාරී වැද්දට කඩුව දුන්නයි කියලා. දැන් මනමේ කතාව සහ චුල්ලදනුත්තරේ පටල ගත්තාම මේ ගැටලු ඇති වෙන්න පුළුවන්කම තියෙනවා. චුල්ලදනුත්තර ජාතකයේ මනමේ කුමාරිකාවක් හිටියේ නැහැ. ඒකේ වැද්දෙක් හිටියෙත් නැහැ. ඒකේ හිටියේ සොරෙක් සහ කුමාරිකාවක්. එතකොට චුල්ලදනුත්තරය ඇසුරු කරගෙන මනමේ නාට්‍යයේ පිටපත රචනා කරන්නේ සරච්චන්ද්‍ර. සරච්චන්ද්‍රගේ නාට්‍යයේදී මනමේ කුමාරි වැද්දට කඩුව දෙන්නේ නැහැ. වැද්දා ඇගේ අතින් කඩුව උදුරා ගන්නවා. නමුත් අවාසනාව කියලා කියන්නේ මේක හරියට අවබෝධ කරගත්තේ නැති බොහෝ දෙනා මනමේ කුමාරට දෝෂාරෝපණය කරනවා වැද්දට කඩුව දුන්නයි කියන කාරණාවත් එක්ක. දැන් එතනදී අපිට තවත් ස්ත්‍රිය සම්බන්ධව කියවීමකට යන්නත් පුළුවන්කම තියෙනවා. අපි දන්නවා මනමේ කතාවේ මනමේ කුමාරයා වැද්දව තමන්ගේ ග්‍රහණයට ලක් කරගෙන කුමාරිකාවගේ අතින් අසිපත ඉල්ලනකොට කුමාරිකාව කවියෙන් එකට පිළිතුරක් දෙනවා. දිරියෙන් යුද කළ ඔබ සමගින්නේ සෙනගින් පිහිටද නොම සොයමින්නේ තනියෙන් සටනට සැරසෙමින්නේ මෙකගින් ඇයි හෝ ගෙලසිඳලන්නේ. මනමේ කුමාරිය අහන ප්‍රශ්නය එක පැත්තකින් පොඩි සාධාරණ ප්‍රශ්නයක්. ඇය අහනවා ධෛර්යයෙන් එඩිතරවන්තභාවයෙන් යුක්තව තනියම සටන් කරපු මේ වැද්දව මරන්න නැතුව අපි යාට සමාව දෙමු නේද කියන එක තමයි ඇය තමන්ගේ ස්වාමියාගෙන් අහන්නේ. මේ වෙලාවේ කුමාරයාගේ ග්‍රහණය ලිහිල් වෙනවා. කුමාරයා බලනවා මොනවද මේ කාන්තාව මේ වගේ බිරිඳ මොනවද මේ කියන්නේ කියන එක සම්බන්ධව. එතකොට කුමාරයාගේ අතින් ග්‍රහණය ලිහිල් වුණාම වැද්දා කුමාරිකාවගෙන් කඩුව උදුරගෙන කුමාරයාව මරනවා. ඒ නිසා තමයි සරච්චන්ද්‍රෝක ලියන්නේ අනේ එවිපත සිදුවුනි නොදනිමි කාගේ දොසා කියලා. එතකොට අපිට කියන්න බෑ මනමේ කුමාරි වැරදි කියලා. සරච්චන්ද්‍රට අවශ්‍ය වෙන්නේ ස්ත්‍රිය පිළිබඳ සානුකම්පිත දෘෂ්ටියකින් කතා කරන්න. කාන්තාවන්ට සමහර වෙලාවල් වලදී සමහර තීරණ ගැනීම් වලදී එකවර තීරණය අරගන්න බෑ. මනමේ කුමාරිගේ කාරණාවේදී ඇයට සිද්ධ වෙන්නේ ඊරණම. අපි දන්නවා මනමේ කතාවේ එක තැනක හරි ලස්සන තව කාරණාවක් කියවෙනවා. කුමාරයා සහ කුමාරිකාව රාත්‍රිය ගෙවනකොට නිදාගෙන ඉන්න වෙලාවේ කුමාරිකාවට සද්දබද්ද ඇහෙනවා වටපිට පරිසරයෙන්. ඇයට පොඩි සහජ ඉවක් තියෙනවා. අපි කියනවා වගේ ගැහණුන්ට ඉව තියෙනවා කියනවා වගේ ඇයට සහජ ඉවක් තියෙනවා. ඒ නිසා ඒ කියනවා වන් මේ අරන්නේ මන් බිය වන්නේ නන්දන මාහිමි ඌ නරනින්දේ තුංගමේ ගිරි තුල සිංහ වලස් රැළ රිංගා රුප්පාවල ඔහොමනේ කියන්නේ. එතකොට ඒ වෙලාවේ කුමාරිකාවට දැනෙනවා තමන් වටේට කවුරු හරි කෙනෙක් ඉන්නවයි කියන එක. නමුත් කුමාරයා මේ වෙලාවේ හොඳ තද නිින්දක ඉන්නේ. ඉතින් ගැහණුන්ට ඉව තියෙනවා. නමුත් තීරණ ගැනීමේදී ඇය යම් තැනකදී දුර්වල වෙනවා. නමුත් පිරිමින්ට සමහර තැන්වල ඍජු තීරණ අරගැනීමේ ශක්තිය තියෙනවා. මේක ඈත අතීතයේ ඉඳලම අපි ගැහණු සහ පිරිමි වශයෙන් ගත්තාම හම්බ වෙන කාරණා දෙකක්. ගැහණු ඉස්සර ගල් ගුහා ආශ්‍රිත කරගෙන Tamanගේ දරුවෝ බලාගෙන ගල් ගුහාවේ ජීවත් වෙද්දී ඇයට සිද්ධ වෙනවා වටපිටාව හොඳින් නිරීක්ෂණය කරන්න. ඒ නිරීක්ෂණ ශක්තිය අදටත් ගැහණු ගාව තියෙනවා. ඒ වගේම දඩේමේ ගිය පිරිමියට සිද්ධ වෙනවා එක ෂණයක තනි තීරණ අරගන්න. ඒ තීරණ ගැනීම හැකියාව පිරිමියට ලැබිලා තියෙනවා. මේ නිසා සරච්චන්ද්‍ර මනමේ කුමාරිව ස්ථානගත කරන තැන නිවැරදිම ස්ථානය කියලා අපිට කියන්න පුළුවන්කම තියෙනවා. මතක තියාගන්න මනමේ කතාවේ කුමාරි වැද්දට කඩුව දුන්නේ නැහැ. චුල්ලදනුත්තරේ කුමාරිය තමයි සොරාට කඩුව දුන්නේ. ඒක පැහැදිලිව තේරුම් ගත යුතු යථාර්ථයක්.